මේ වෙලාවේ ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ රුවන් විදානගේ ප්‍රමුඛ අභිෂේක මණ්ඩපයට. ඉතින් අභිෂේක මණ්ඩපයට ආවට පස්සේ ඉතින් දකින්න බලන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේ ප්‍රදර්ශන කුටිය පිළිබඳව අපි කතා කරනවා නම් එහෙම ඔබතුමීගේ නම කියන්නකෝ අපිට. මම සන්ධ්‍යා. සන්ධ්‍යා මහත්මිය දැන් අභිෂේක මණ්ඩපයට එන කෙනෙක්ට දැන් අපේ සම්ප්‍රදාය මේ නිලමේ ඇඳුම කියන දේ ගොඩක් දෙනෙක් කැමතියි අඳින්න. එතකොට ඒකත් එක්ක දැන් මේකට තියෙන ඉල්ලුම ගැන කතා කළොත් මොකද්ද කියන්න තියෙන්නේ? ඇත්තටම ගොඩක් මනමාලයෝ ආසයි මේ ඇඳුමෙන් සැරසෙන්න. මොකද මේ කියන්නේ අපේ ඇත්තටම සාම්ප්‍රදායික භාවය පෙන්වන්නේ. ඉතින් ඒක නිසා ඒගොල්ලන් හොඳ ඉල්ලුමක් තියෙනවා ගොඩක් මනමාලයන්ගේ. ඉතින් ඒ වගේම අපි මේ හැම එකක්ම සාරියට මැච් කරලා බලලා මනමාලිගේ සාරියට ගැලපෙන විදිහට තමයි මේ හැම ජැකට් එකක්ම හදලා තියෙන්නේ. එතකොට ඒක නිසා දෙන්නගේම ගැලපීමක් තියෙනවනේ. එතකොට ඉතින් ෆොටෝ එකක් වුණත් ලස්සනයි. ඒ වගේම තමයි අපි බෙස්මන් කලර්ස් තෝරන වෙලාවට බ්‍රයිඩ්ස්මේඩ්ස්ගේ කලර්ස් බලලා ඒ විදිහට ගැලපෙන විදිහට තමයි ඒවා තෝරන්නේ. ඉතින් හැම එකක්ම ගැලපීම හන්දා අර අනික් ඇඳුම් වලට වැඩිය හොඳ පෙනුමක් තියෙනවා. ඒ වගේම ගොඩක් ආභරණ එතකොට මනමාලි වගේම මනමාලයා බොහොම ලස්සනට සැරසිලා ඉන්නවා මේ ඇඳුමේ. ඒ නිසා ගොඩක් මනමාලයෝ මේකට කැමතියි. හොඳයි, ඒ වගේම තමයි දැන් තම්බපන්නේ වෙඩින් ෆෙයාර් විත් අරලිය බීච් මේ ප්‍රදර්ශනය පිළිබඳව කතා කරනවා නම් මේ ප්‍රදර්ශනයේ ආරම්භයේ පටන් මේ කියන්නේ දැන් 11 වෙනි වතාවට තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් අභිෂේක මණ්ඩපය කියන්නේ ආරම්භයේ පටන් එකතු වෙලා ඉන්න ආයතනයක් විදිහට මේ ප්‍රදර්ශනය පිළිබඳව මොන වගේ අදහසක්ද තියෙන්නේ? ඇත්තටම කියන්න සතුටුයි අපි මේ 11 වෙනි වතාවටනේ ඔබ සමග සහභාගී වෙන්නේ. ඉතින් අපි මුලින් ඉඳන්ම ඔබත් සමග ඉඳලා මේ ප්‍රදර්ශනය සාර්ථක කරගන්න උදව් කරා. ඒ වගේම අපිට ඇත්තටම හොඳ ප්‍රතිචාරයක් තියෙනවා ඒ දවස්වල ඉඳන්ම. මම හිතන්නේ අවුරුද්දක් වගේ තමයි නොතිය තිබෙ කොරෝනා කාලේ. ඒක ඇරුණාම අනික හැම වතාවකම අපි සහභාගී වුණා. අපිටත් හොඳ ප්‍රතිචාර තිබුණා. අපි ඇත්තටම තමපන්නේ ප්‍රදර්ශනය ගැන සතුට වෙනවා.